හෙලෝ මෙලෝ ට්‍රවලස් අද අපි ඔගලන් එකගෙන යනවා 2025 කළම්බෝ EV මෝටර්ෂෝ එකට ඉදි අපිත් එක් යමු EV එකක් බලන්න අපි අපේ තියෙන EV එකෙන් යනවා අපි EV පාවිච්චි කරන්න 2010 ඉඳන් ඉතින් අපි ගිහලා බලමු අලුත් EVs මොනවද මාකට් එකට එන්නේ මොනවද අපිට ගන්න පුළුවන් සහ මොනවද හොඳම කියලා අපේ තේරීම මොකක්ද කියලා අපි ඔයගලන්ට කියන්න. රයි් මේක තමයි බොක්ස එක මේක 10 මිලියන් වෙනවා මට හිතෙන්නේ එක පොඩ්ඩක් ගාන වැඩි පොඩිකාගේ රේන්ජකට මේක ෆ්‍රයිඩ එක මේකත් 160 ගණන් විතර වෙනවා කිව්වා ඒක හොඳයි එක අපිට නම් පොඩි එක්ස්ට්‍රේල් එකත් එක්ක බලමටයක් අමාරුයි මේක හයිබ්‍රිඩ් එක ඒගොල්ලන්ගේ එකත් ටිකක් ගණන් මේ කැවිල්ල බ්‍රවන්ස් ලගේ EV එක මේක 84ක් වෙනවා මේක ටිකක් ඒ ගාන්ට වර්ත් කියලා හිතෙනවා ඒක ලස්සන කලර්සුනක් තියෙනවා මේකට ඔබලන්ට මේක නෙවෙයි ඕන වාහනයකට LOLC එකෙන් කෙලින්ම මේ නම්බර් එක තියෙන මට කතා කරලා ගන්න පුළුවන් 80% 90% දක්වා දෙනවා ලීසින් එකකට දවසකින් මේ තියෙන HNBF HNB ෆයිනෑන්ස් එක ස්ටොක්ස් එහෙම ගන්න හොඳ ස්ටොක් එකක් එයාරෙන් ඒගොල්ලොත් කරනවා මේ ෆයිනෑන්සින් මේ ඇවිල්ලා බව් එක මේකේ රියල් ඇක්චුවල් රියල් ෆොටෝස් වගේක් මේගොල්ලෝ මේක පෙන්නනවා ඒ ටිකත් බලන්න මේක ලක්ෂ 47කට ගන්න පුළුවන් මේ පෙන්නන වාහනේ ඒක ගොඩක් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා 220 කිලෝමීටර් රේන්ජ් එකක් තියෙනවා රුපියල් 600 යන දවසක charge කරන්න fast charging නැහැ මේකේ හැබැයි හොඳ රේන්ජ් එකක් තියෙනවා Leaf තරම් fast නැහැ ඒකත් කියන්න ඕන හැබැයි හොඳ ගාණක් වෙයි හොඳ vehicle එකක් වෙයි පරණ ජපන් අයිස් වාහන ගන්න ගන්න නැතුව මේ වගේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න කෙනා හොඳ වෙයි කියලා මට හිතෙනවා. ඉතින් තව ෆොටෝස් ටිකක් ඇති ටිකක් බලන්න. රයිට් මේ ටාටා EV එක හරි පොඩි ඒකත් 13ක් 12ක් වගේ වෙනවා මේ ඇවියෝන් අයෝන් කලෙක්ෂන් එක මේ කරන්න අබාන්ස් මෙන්න මේක 155යි මේක ලීක් එක වගේ සයිස් තියෙන එක මේක 150යි ඉතින් මේ කායක නම් මට නම් not worth ඉතින් SUV එක නම් fully worth කියලා හිතනවා මොකද ඒකේ ලක්ෂරි මොඩල් එකත් ලක්ෂරි එකක් වෙන්නේ 168යි ඒක 700 කිලෝමීටර් රේන්ජ් එකක් තියෙනවා කූලර් බොක්ස් එකක් තියෙනවා ඩ්‍රයිව් කරද්දී නිදිමත වගේ આવොත් එහෙම එයා ඒක අයිඩෙන්ටිෆයි කරලා වාහනේ පාක් කරගන්නවා වගේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා ඉතින් ඒ SUV එක නම් මට හිතෙන්නේ ෆුල්ලිම මෙන්න මේක වාහනේ මේක 155ට නෝමල් එක සහ මේ 168ට සුපියර් එක නම් හොඳටම වර්ත් කියලා මට හිතෙනවා නෝමල් එකත් 500ක් රේන්ජ් එක මේක සෙරස් එක මේකත් ෂේප් 12යි 13 මිලියන් අතර ගන්න පුළුවන් මේ හොඳයි මන්ද ටිකක් ඉඩ මද්දී එක්ස්ට්‍රේල් එකත් එක්ක බලවම අපි පොඩ්ඩක් බලන්නේ ඒ සයිස් ඒවා මෙන්න මේ පොඩි කායකත් මේක 90ක් කොහෙද කිව්වා මේකත් හොඳයි ඕකේ ගානට තව චුට්ටක් අඩුනවා වඩාත් හොඳයි ඉතින් ටාටා හින්දා මේ ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේ වාහනෙත් 170ක් 60ක් විතර වෙනවා ඒක EV එකක් ඒකත් කරන්න අබාන්ස්ලා Hyundaiත් කරන්න අබාන්ස්ලා මේ නම් ඇයෝන් එක මේක තමයි මහර්ෂණ අගලත් බැලුවා මේක මාර ස්පේස් එකක් තියෙනවා පිටිපස්සේ රේන්ජ් රෝවර් එක වගේ ස්පේස් එකක් තියෙනවා පිටිපස්සේ
සහ මෙන්න මාර් ෆීචස් ගොඩක් තියෙන මේ වාහනේ මේ උඩ තනිකර සන්රූෆ් මේ මූල් රූෆ් එකක් තියෙනවා ඒ අරෙන්න මේක ෆ්ලයිට් එක වගේ මෙන්න මෙහෙම මෙහෙම ඕපන් කරන්නත් පුළුවන් වාට ලැප්ටොප් එක තියලා වැඩක් කරගන්නත් පුළුවන් ගසිර අපි මැගී උත් කෑවා ඉතින් ඔන්න හොමයි කතන්දරේ thank you